ඔන්න ඉතින් ChatGPT එකෙන් අලුත්ම ආපු ට්‍රෙන්ඩින් ප්‍රොම්ප්ට් එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මෙන්න මේක යූස් කරලා ඔයාලට පුළුවන් අලුත්ම ට්‍රෙන්ඩින් AI image එක ජෙනරේට් කරගන්න. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් updates වලට දිනපතා නරඹන්න පුළුවන් Facebook updates, YouTube updates, ඒ වගේම Instagram සියලුම social media වල updates වලට टेक वीडियोस එක්කම මගේ channel එකෙන් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. හරි. අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා මුලින්ම යන්න ඕන ChatGPT එකට. ChatGPT Google එකෙන් තමයි මම යන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් app එකකින් යන්න. ChatGPT app එක තියෙනවා Play Store එකෙන් download කරගන්න පුළුවන්. Android phone එකක් නම් Apple phone එකක් නම් App Store එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ChatGPT එකට ගියාට පස්සේ ඔයාලා login වෙන්න ඕන මේකට. ඉතින් ඔයාලා දන්නවා ChatGPT එකට සිස්ටම් එක අනුව ලොගින් වෙන්න කොහොමද කියලා ඊමේල් එකක් දීලා ඊමේල් එකට continue කියලා දීලා ඉවර වෙලා ඔයාලට පුළුවන් agree and terms and conditions වලට agree වෙලා මේ විදියට ChatGPT එකට log වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ create image කියන එක දෙන්න. මේ create image කියන එක දුන්නට පස්සේ අපිට පුළුවන් අපේ image එකක් මෙතනට upload කරන්න. මේ විදියට ඔයාලට පේනවා යටින් ඇවිල්ලා තියෙනවා අපි දැන් මේ යන අලුත් trend එක. අලුත් ට්‍රෙන්ඩ් එකට අනුව මෙන්න මේ විදිහට අපි දුන්නට පස්සේ choose a new photo කියලා එනවා. ඉතින් මෙතනදී මම මගේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා. මෙතනින් මම මගේ ෆොටෝ එක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක අප්ලෝඩ් වෙනවා. Create a caricature of me and my job based on everything you know about me. ඉතින් මේක නෙමෙයි මට එන්න ඕන. මම මෙතන දෙනවා මගේ විස්තරයක්. මගේ විස්තරයක් දුන්නාට පස්සේ ඉමේජ් එක ක්‍රියේට් වෙන විදිය අපිට බලා ගන්න පුළුවන්. මොන මගේ ගැන මම විස්තරයක් දුන්නා. මෙන්න මේ විදියට මම විස්තරය දීලා ඉවර වෙලා about me කියලා දීලා මෙන්න මේක මම මෙතන මේ prompt එක දෙනවා. මේ prompt එක ඔයාලට මම description එකේ දාලා තියන්නම්. ඔයාලගේ වෘත්තිය, ඔයාලා කරන දේවල්, ඔයාලා ආස දේවල් සම්බන්ධව තමයි මෙතන විස්තරයක් දාන්න තියෙන්නේ normally. ඊට පස්සේ ඒකට අදාළව ක්‍රියේට් කරලා දෙනවා, ජෙනරේට් කරලා දෙනවා අපිට ඉමේජ් එක ChatGPT එක විසින්. මේ තියෙන්නේ ඇත්තටම මම කරන දේවල්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට බලා ගන්න මේ බින්දුවේ උඩ ටච් කරන් ඉදිරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ලයික් එකක් දාන්න දෙනවා, ඩිස්ලයික් දාන්න දෙනවා. ඊට පස්සේ පැත්තෙන් තියෙනවා ඩවුන්ලෝඩ් කරන්න කියලා දැනගන්න. අන්න ඔයාලගේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔප්ෂන් එක. ඉතින් මේ විදිහට තමයි ChatGPT එකෙන් ඔයාලට මෙන්න මේ ට්‍රෙන්ඩින් ප්‍රොම්ප්ට් එකෙන් කොහොමද ඔයාලගේ මේ ආකාරයට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න විදිය. ඉතින් තවත් මේ වගේ වටිනා වීඩියෝස් අරගෙන එනවා. අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. Kavindra Dreams YouTube channel එක. වීඩියෝ කොහොමද වීඩියෝ එක like එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.